එක්තරා නිවසක වයසක පියෙක් සහ උගේ පුතා ජීවත් වෙනවා. පුතා දැන් විවාහ වෙලා. ඔහුටත් කුරා දරුවෙක් ඉන්නවා. කාලයත් එක්ක මේ මහලු පියා ශාරීරිකව දුර්වල වෙනවා. ඔහුගේ දෑත් වෙවුලන්න පටන් ගන්නවා. කෑම කනකොට පිගන් බිම වැටෙනවා. සුප් එක මේසේ පුරා හැරෙනවා. මේ දෙස බලා ඉන්න පුතාට හාලේලියට මහත් අප්‍රසන්න බවක් දැනෙන්න පටන් ගන්නවා. දිනක් පුතා තීරණය කරනවා පියාව ප්‍රධාන කෑම මේසෙන් ඉවත් කරන්න. ඔහු සාලේ මුල්ලක පුරා මේසයක් තියලා පියාට තනියම කෑම කන්න සලස්සනවා. පියාගේ වැවිලුණ දෑතෙන් පිගන් බිඳෙන නිසා ඔහුට කෑම දුන්න ඉතාමත් ලාභදායී ලී පිගානකට. පියා සාලේ මුල්ලක ඉඳගෙන කඳුළු පිරුණු දැසින් කෑම මේසය දෙස බලමින් තනියම ආහාර ගන්නවා. ඒත් පුතා ඒ කිසිවක් දුටුවේ නැහැ. දිනක් හවස් වරුවේ මේ පුතා දකිනවා තමන්ගේ අවුරුදු 4ක් වයසති කුඩා පුතා බිම වාඩි වෙලා ලී කැබලි කීපයක් එකතු කරමින් යමක් හදනවා. පියා ඉතාමත් ආදරයෙන් පුතා ළඟට ඇවිල්ලා අහනවා පුතේ ඔයා මොකද්ද මේ හදන්නේ කියලා. ඒ කුඩා දරුවා තමන්ගේ අහිංසක දැසින් පියා දෙස බලලා කියනවා තාත්තේ මම මේ හදන්නේ ලී පිගානක්. මම ලොකු වුණාම මගේ අම්මටයි තාත්තටයි කෑම බෙදලා දෙන්න. ඒ වචන ටික ඇසුරු සාලෙන් පුතා ගොඩනගනවා. ඔහුගේ පපුව සිදුරනේ ගියා වගේ දැනෙනවා. තමන් අද තමන්ගේ පියාට කරන දේ හෙට දවසේ තමන්ගේ පුතා තමන්ට කරන බව ඔහු තේරුම් ගන්නවා. ඔහු වහාම ගිහිල්ලා තමන්ගේ මහලු පියාව පදාගෙන හඬන්න පටන් ගන්නවා. එදින සිට පියා නැවතත් ප්‍රධාන කෑම මේස වාඩි වෙනවා. ඔහුගේ අතින් කෑම හැරුණත් කිසිවෙක් ඒක ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. ඔබේ දරුවෝ ඔබ තියා බලාගෙන ඉගෙන ගන්න ඔබේ වචන නෙවෙයි ඔබේ ක්‍රියාවන්. අද ඔබ වපුරන දේ හෙට ඔබට අස්වැන්න විදියට ලැබෙනවා. දෙමාපියන්ට ආදරය කරන්න.